ඔයාලට වැදගත් දෙයක් කියන්න තියෙනවා. මං රට රස්සාවකට යනවා. ගෙදර බර අප්පච්චිට විතරක් තනියම හොල්ලන්න බෑනේ අයියේ. දඟකාර දෙකොපුල් අතරේ තනි වෙන්න හිතුණා ආයේ. හසරැල්ල ඔය සුදු මුහුණේ මැවෙනවා මගේ හිතයිනේ. මාව හීනෙක තනි කරලා ඈත යන්නට ඔබ ගියදා. මේක තමයි ලෝක සිතියම. මේකේ ලංකාව කොහෙද තියෙන්නේ වෙන්නන්න බලන්න. හරි. මේක තමයි ලංකාව. දැන් මම යන්නේ කොහෙද? ලෙබනන්. ලෙබනන් වෙන්නන්න බලමු. කොයි හරිද ලෙබනන් තියෙන්නේ. එතකොට ඔයා ශ්‍රී ලංකාවේ ඉඳලා යන්නේ ලෙබනන් වලට වැඩ කරන්න. තුරුලේම උන්නු කාලේ මතකයක් කවියක් වාගේ ලස්සනයි නේද රත්තරන් මගේ. ඔබ ගිහින් දුරු කතරක විඳි දුක ගැන හිතා මගේ හිතේ ගිනි කඳුළු වේලා. දඟකාර දෙකොපුල් අතරේ තනි වෙන්න හිතුණා ආයේ. හසරැල්ල ඔය සුදු මුහුණේ මැවෙනවා මගේ හිතයිනේ. මාව හීනෙක තනි කරලා ඈත යන්නට මං ගියදා. මම කරදරයක් නැතුව හොඳින් ඉන්නවා. ඔයත් හොඳින් ඉන්නවා නේද? මට ඔයාව ගොඩාක් මතක් වෙනවා. ඒත් මට ආයේ කවදා එන්න පුළුවන් වෙයිද කියලා හරියටම දන්නේ නැහැ. අන්ධකාරයේ ඔය දෙනෙතම මං හොයලා ආදරේ පදවැල් කඳුලක අමුණලා. පුංචි ඔය ඇස්වලින් මට නොකියූ කතා අහන් ඉන්න ආසයි තවලම් වෙලා. දඟකාර දෙකොපුල් අතරේ තනි වෙන්න හිතුණා ආයේ. හසරැල්ල ඔය සුදු මුහුණේ මැවෙනවා මගේ හිත අයිනේ. මාව හීනෙක තනි කරලා ඈත යන්නට මං ගියදා. කොණ්ඩෙන් ඇදලා එකපාරම කොණ්ඩෙන් කඩලා දැන් අර බටේකින් ගැහුවා පුළුවන් තරම් මෙවට බටේට හැම එනකන් ගැහුවා මේක පුළුවන්. කොණ්ඩේ කපන්න ගන්නකොට මම වැන්දාමයි කොණ්ඩේ කපන්න පමට තවත් ගහන්න කියලා. මට වැඩක් නැහැ කිව්වත් වෙලක්. ජනේලෙන් පාලට දාන්න ගියා. කියන්නේ ඔළුව ඔක්කොම දැම්ම ජනේලෙන් පාලට දාලා කකුල් දෙක ඉස්සුවම කෑ ගැහුවා. මට ළමයි දෙන්නෙක් ඉන්නවා. මගේ ළමයි දෙන්නගේ මුණ බලන්න ඕන මට. සෞදි අරාබියේදී වද හිංසාවට ලක් වූ බව කියන එල්.පී. ආරිවතී මහත්මියගේ සිරුරේ තිබූ ඇනහා ලෝහමය කොටස් 18ක් අද කළ ශල්‍ය කර්මයකින් ඉවත් කෙරුණා. ලංකාවේ අය මැරුණත් කවුරුවත් දන්නේ නැහැ. ඒජන්සියකින් හොයලා බලන්නේ නැහැ. ඉතින් මේක වැඩි ලංකාවේ අය ගැන හොයලා බලන්න කියලා තමයි කියන්නේ. There have been a number of deaths of migrant domestic workers in Lebanon. In the past year or so, there has been a tremendous lack of reportage on these deaths for some reason. There seems to be some kind of censorship with regard to abuse and deaths of migrant domestic workers.